හයි යාළුවනේ. ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි හදමු රසබරස ඥාන කතා. අපිට මේකට ඕන වෙනවා බටර් කෑන් 100ක්. බටර් ගන්නකොට ඔයාලා මතක ඇතුව මෙල්ට් බටර් වලින් අරගන්න. අපි මේකට එකතු කරනවා සීනි ග්‍රෑම් 100ක්. සීනි ටික දාලා අපි මේක විනාඩියක් විතර හොඳට මික්ස් කරගන්න ඕනේ. පස්සේ මම මේකට එකතු කරගන්නවා බිත්තර. බිත්තර එකතු කරලා අපි මේක විනාඩි 2ක් විතර හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් මේකට එකතු කරගන්නවා පාන් පිටි. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි භාගයකුත් මම මේකට එකතු කරගත්තා. පාන් පිටි දානකොට ඔයාලා එකපාර ගොඩක් දාගන්න එපා. ටික ටික දාලා අතේ නොඇලෙන විදියට මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. මම ඉතුරු පිටි ටිකත් මේකට එකතු කරගන්නවා. මොකද අපේ මිශ්‍රණය තාමත් අතේ ඇලෙනවනේ. අපිට මේක හදා ගන්න ඕනේ අතේ නොඇලෙන විදියට. මම මෙතන සම්පූර්ණයෙන්ම පාන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් ඔයාලා ගන්න බිත්තරේ ප්‍රමාණය අනුව. යාළුවනේ ඔයාලා බිත්තර එකතු කරන වෙලාවෙදිම මේ වැල්ල ටිකත් එකතු කරගන්න. මෙතන මම වැල්ල තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මට ඇත්තටම බිත්තර එකතු කරන වෙලාවෙදි වැල්ල එකතු කරන්න අමතක වුණා. මෙන්න මේ වගේ අතේ නොඇලෙන විදියට මේ මිශ්‍රණය තියෙන්න ඕනේ. මේ බලන්නකෝ දැන් මේක අතේ ඇලෙන්නේ නැහනේ. මෙන්න මේ පදම එනකම් ඔයාලා පාන් පිටි දාලා මේ මිශ්‍රණය හදාගන්න. මෙන්න මේ වගේ ඩෝ එකක් හදාගන්න ඕනේ. ඉතින් අපි දැන් මේකෙන් පොඩි බෝල හදාගමු. ඊට පස්සේ මේ පොඩි බෝල වලින් මෙන්න මේ වගේ ඥාන කතා හදාගන්න පුළුවන්. අපි දැන් මේ කුඩට සීනි එකතු කරගන්නවා.
මෙන්න මේ වගේ ඔයාලටත් හදාගන්න පුළුවන්. හරිම ලේසියෙන්ම මේ වගේ රසමරස ඥාන කතා ඔයාලගේ ගෙදර ඉන්න චුටි බබාලටත් හදලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත ඥාන කතා ටික. ඉතින් දැන් අපි මේක සෙල්සියස් අංශ 165ට විනාඩි 30ක් තියලා බේක් කරන් යමු. මේ තියෙන්නේ අපි එහෙම බේක් කරගත්ත අපේ රසමරස ඥාන කතා ටික. ඉතින් බලන්නකෝ ලස්සනට තියනවා නේද? කඩේ වගේමයි රසම රසයි. ඉතින් ඔයාලත් මේ වගේ ඥාන කතා හදලා මට කියන්නකෝ රසයිද කියලා. ඉතින් මං අදට ගිහින් එන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න යාළුවනේ. Thank you.